ඉතින් බොස් අද අපි ගෙන මේ වගේ තනි කාඩ් එකේ වීඩියෝ එකක් නෙමෙයි. මෙන්න මේ Hot Wheel 5 pack එක. මුලින්ම කියන්න ඕන බොස් මේක මගේ page එකෙන් කියන පළවෙනි 5 pack එක. එහෙනම් අපි යමු අපේ පළවෙනි Hot Wheel 5 pack වීඩියෝ එකට. ඉතින් බොයිස් අපිට මුලින්ම හම්බෙන්නේ මෙන්න මේ Ford Sierra එක. ඔයගොල්ලෝ පේන්නේ නැති guys මේකේ details white color alloy wheel තමයි හම්බෙලා තියෙන්නේ. මෙන්න මේ නිල් පාට glass එකම තමයි ඉස්සරහා light වලත් ඇවිල්ලා තියෙන්නේ. spoiler එකක් තියෙනවා. LWC racing කියලා ගාලා තියෙනවා. Hot Wheel badge එක තියෙනවා. ඉතින් මේක තමයි අපේ පළවෙනි Hot Wheel car එක. මේ 5 pack එකේ හම්බෙන. ඊට පස්සේ boys අපිට දෙවෙනියට හම්බෙන්නේ මෙන්න මේ Nissan Maxima drift car එක. ඔයගොල්ලන්ට පේන්නේ නැති boys මේක නම් පට්ටම ලස්සනයි. මෙතන engine එක පේනවා. මට පළවෙනි වතාවට තමයි boys මෙන්න මේ විදිහට engine එක එළියට පේන Hot Wheel එකක් හම්බුනේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති boys මේකේ color එක black එක gold mix වෙච්ච alloy wheel එකක් තමයි අපිට හම්බෙන්නේ. ජපාන් අකුරු වගේක් තියෙනවා. මෙතන Nissan කියලා ගහලා තියෙනවා. මෙතන තියෙනවා Hot Wheel badge එක. ඉතින් boys මේකත් වරදක් කියන්න බෑ මේ Hot Wheel 5 pack වල ගොඩක් ඉන්නේ fantasy cars. හැබැයි මේකත් ඒවා වරදක් කියන්න පුළුවන් තත්ත්වයක කාර් එකක් නෙමෙයි. ඉතින් boys මෙන්න බාණ්ඩි මම මේ Hot Wheel 5 pack එක ගන්න ප්‍රධානම හේතුව වෙච්ච කාර් එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති guys 2024 අන්තිම 2025 මුල වගේ ආවා මේ වගේම Supra එකක්. මට ඒක නම් හම්බුන්නේ නැහැ. නැත්තම් මේ දෙකම එකට තියලා කම්පෙයාර් කරලා බලන් තිබ්බ වෙනස මොනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති boys මේකේ color එක මේ red color එක පට්ටම looking color එකක් තියෙන්නේ. ඒ ඉස්සරහා headlight උනත් මේක paint කරලා තියෙනවා. Toyota badge එක තියෙනවා. ඇතුලේ interior උත් ඔයගොල්ලන්ට හොඳ ලස්සනට පේනවා ඇති boys. මේක තමයි boys මගේ collection එකේ තියෙන ලස්සනම කාර් එක. කලින් තිබ්බයන් අතන තියෙන Mustang එක. දැන් මෙන්න මේක ගැන විස්තර කතා කරොත් guys කතා කරන්න සෑහෙන්න දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති boys මේකේ spoiler එකක් තියෙනවා. 5 spoke තියෙන alloy wheel එක තමයි අපිට මේකේ හම්බෙන්නේ. මෙතන Supra කියලා ගාලා තියෙනවා. මෙතන Hot Wheels badge එක තියෙනවා. boys මේක තමයි සුපිරිම කාර් එක දැන්ට මගේ collection එකේ තියෙන. ඉතින් boys අපිට ඊළඟට හම්බෙන්නේ මෙන්න මේ Dimension කියන Hot Wheel එක. ඔයගොල්ලන්ට පේන්නේ නැති boys මේකේ gold color alloy wheel තියෙන්නේ. black color එක mix වෙච්ච paint එකක් තියෙන්නේ. මෙතන තියෙනවා Dimension කියලා ගහලා Hot Wheel ලාංඡනය තියෙනවා. කත් සුපිරිම Hot Wheel එකක් තමයි boys. මෙතන carpet වගේ පේන්න තියෙනවා. ඉස්සර රෝදේ පිටවස රෝදේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති boys මේකෙත් මෙතන ඉඳන් මෙන glass එක තමයි කෙලින්ම brake light වලත් ඇවිල්ලා තියෙන්නේ. මේකත් අවුලක් නෑ boys. වැරද්දක් කියන්න බෑ. මේකත් සුපිරිම Hot Wheel එකක්. boys මේ තියෙන අපේ 5 pack එකේ තියෙන අන්තිම Hot Wheel එක Subaru WRX එකක් තමයි boys මේක. පේන්නේ නැති boys මේකේ color එක pink color එකක් තියෙන්නේ. black color alloy wheel තියෙන්නේ. එතන තියෙනවා number plate එක front light paint කරලාම තියෙන boys මේකේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති boys මේකේ glass ඔක්කොම black color එකෙන් අපිට හම්බෙන්නේ. මේකත් සුපිරිම Hot Wheel එකක් තමයි boys. ඔයගොල්ලන්ට පේන්නේ නැති රත්න තියෙන දම් පාට Hot Wheel එකයි ඉන්න මේකයි ටිකක් දෙකම එක වගේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තවත් අලුත් වීඩියෝ වලින් අපි හම්බෙමු. එතකන් හැමෝම කට්ටියම පරිස්සමින් ඉන්න.